හායි කොහොමද ඔයාලට? ඔන්න අදත් මගේ සකු ෆුඩ්ස් YouTube channel එකට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලට අරගෙන ආවේ ගොඩාක් ලේසි ස්පොන්ජ් කේක් රෙසිපි එකක්. ඇත්තටම මේක හදන්න වැඩි වියදමක් නෑ. අමුද්‍රව්‍ය 3යි ඕන වෙන්නේ. මේ කේක් එක පුළුන් වගේ හරීම සොෆ්ට්, ඒ වගේම හරීම රසයි. ඉතින් අඩු වියදමකින් අඩු කාලෙකින් හදන්න පුළුවන් නිසා ඔයාලට පුළුවන් ළඟ එන අලුත් අවුරුද්දට මේ වගේ කේක් එකක් හදලා ගෙදරට එන අමුත්තන්ට දෙන්න. එහෙනම් අපි ඉක්මනටම බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. මේක හදන්න අපිට ඕන වෙනවා බිත්තර 4ක්, ඒ වගේම සීනි ග්‍රෑම් 80ක්. මම දැන් මේ සීනි ටික බිත්තරයකට දාලා හොඳට බීට් කරගන්නවා. බීටර් එක උඩරිම ස්පීඩ් එකට දාලා මේක සුදු පාට ක්‍රීම් එකක් වගේ වෙනකල් හොඳට බීට් කරගන්න ඕන. ඔයාලා ළඟ තියෙනවා නම් මේකට වැනිලා තේ හැන්දක් විතර එකතු කරගන්න. නැතත් ප්‍රශ්නයක් නෑ. වැනිලා ටික දාලා මම ආයෙත් හොඳට බීට් කරගන්නවා. දැන් ඔන්න බිත්තර ටික හොඳටම ක්‍රීම් එකක් වගේ වෙනකල් බීට් වෙලා තියෙන්නේ. ඊට පස්සේ මම මේ විදිහට බීටරේ තියෙන ටිකත් මේකට දාගන්නවා. දැන් මම මේකට එකතු කරගන්නවා කේක් පිටි ග්‍රෑම් 80ක්. කේක් පිටි නැත්තම් පාන් පිටි වුණත් ප්‍රශ්නයක් නෑ. දාලා මේක බීට් කරන්නේ නෑ. මේ විදිහට වික්ස් එකකින් පිටි ටික හොඳට මිශ්‍ර කරගන්නවා. දැන් ඔන්න පිටි ටික මිශ්‍ර කරගෙන ඉවරයි. දැන් තියෙන්නේ මේ කේක් බැටර් එක ට්‍රේ එකට දාගන්න. අද මම මේකට පාවිච්චි කරන්නේ ග්‍රෑම් 750 උස ට්‍රේ එකක්. ඉතින් ඔයාලට පුළුවන් ග්‍රෑම් 750 සාමාන්‍ය ට්‍රේ එකක් මේකට පාවිච්චි කරන්න. මේ ට්‍රේ එකට හොඳට ඔයිල් ගාගෙන ඔයිල් පේපර් එකක් දාලා තමයි බැටර් එක දාගන්න ඕන. ඊට පස්සේ මේ වගේ ටූත් පික් එකකින් මේකේ තියෙන එයා බබල්ස් ටික අයින් කරගෙන මේ විදිහට පොඩ්ඩක් ටැප් කරලා මම මේක සෙල්සියස් අංශක 165ට විනාඩි 30ක් බේක් කරගන්නවා. ඔන්න දැන් අපේ කේක් එක බේක් වෙලා ඉවරයි. බලන්න ඒක හරිම ලස්සනට බේක් වෙලා තියෙනවා. මේ බලන්න මේ කේක් එක ස්පොන්ජ් එකක් වගේ ගොඩාක්ම සොෆ්ට්. ඉතින් ළඟ එන අලුත් අවුරුද්දට ඔයාලටත් පුළුවන් මේ වගේ කේක් එකක් හදලා ගෙදරට එන අමුත්තන්ට පිළිගන්වන්න. මොකද මේක හදන්න වැඩි වියදමක් යන්නෙත් නෑ, වැඩි වෙලාවක් යන්නෙත් නෑ. ඒ වගේම හරිම රසයි. ඉතින් එහෙනම් ඔයාලත් හදලා බලලා චූටි කමෙන්ට් එකකින් ලයික් එකකින් ඔයාලගේ අත්දැකීම කියන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තමයි මේ වගේ රසවත් වීඩියෝ බලන්න මගේ සකෝ ෆුඩ්ස් channel එකත් subscribe කරලා තියාගන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.